හයි කොහොමද සුකිරි බට්ටිල්ල? ඔන්න ඉතින් අද ලස්සන දවසක් හොඳේ. ඔන්න ඉතින් ඉක්මනට නැගිටලා උදේ පාන්දර මේ තියෙන මගේ රෙදි ටිකත් හොදගත්තා. මේ තියෙන්නේ මං ඉන්න චූටි ටකරන් බෝඩින් ගෙදර. ඔන්න ඉතින් ඊට පස්සේදී ලස්සන හිනාවකුත් පාලා උදේ පාන්දර දැන් මං කරන්න යන්නේ රස කෑමක හදන්න. දුවල ගියේ කුස්සියට. අහන්නකො සුකිරි බට්ටිල්ල. වතුර කලඳක් ලිපේ තියාගත්තා හොඳේ. ඒ ගමන්ම ලුණු බිංජකුත් දාගත්තා. ඔන්න ඉතින් ඊට පස්සේදී ඒ ටික ඔක්කොම නටනකොට පිටකොටුවෙන් මම ගෙනාපු පපඩම් ටික දාගත්ත හොඳේ. පාට පපඩම් හොඳේනේ. රතු පාට, කොළ පාට, කහ පාට, තැඹිලි පාට ලස්සන පපඩම් අරන් එන්න සුකිරි බටිල්ල හොඳේ. ඔන්න ඉතින් ඊට පස්සේදී ඒකත් අම්බල පෙරාගෙන ඉවර වෙලා මම කරන්නේ කැරට් ගහකුත් ලියලා කපා ගත්තා. අහන්නකො සුකිරි බටිල්ලෝ ලීස් ගහකුත් ලියා ගන්න ඕනේ හොඳේ. ඔන්න ඉතින් ගම්මිරිස් ටිකකුත් හලලා දාගෙන කෑලි මිරිස් ටිකකුත් දාගත්තා. බලාගෙන ඉන්නකො මං කොහොමද කරන්නේ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේම තමයි රසායනෝ ලුණු ටිකකුත් දාගන්නේ. ඔන්න ඉතින් දැන් මං කරන්නේ දුවවල පොල් කටු හින්ද ගෙනල්ලා හැන්දෙන් හොඳට කවලම් කරගන්න. ඔන්න ඉතින් සුකිරි බටිල්ලෝ දැන් මම කරන්නේ ලස්සන වැඩ. ඔන්න ඉතින් දුවවල ගිහිල්ලා සුදු ලුණු ගෙඩියකුත් ගෙනල්ලා තලලා බැදගත්තා. ඒකත් බැදෙන ගමන් මං කරේ චිකන් චුට්ටකට ලුණු ටිකක් දාලා කවලම් කරගත්තා. ඔන්න ඉතින් ඒකත් හලාගෙන බැදගත්ත හොඳේ සුකිරි බටිල්ලෝ. ඔන්න ඉතින් දැන් තමයි ඊට පස්සේ මම කරන්නේ මං අර කවලම් කරගත්ත ලස්සන මිශ්‍රණය මේකට හලා ගන්නවා. ඉතින් බලාගෙන ඉන්නකො සුකිරි බටිල්ලෝ. ඔන්න ඉතින් ඒකත් හොඳට කවලම් කරගන්න ඕනේ හොඳේ. විනාඩි 5ක් විතර කවලම් කර ඉන්නකොට මං ඉතින් දුවවල ගියේ මං අර තඹ ගත්ත පපඩම් ටික අරගෙන එන්න. ඔන්න ඉතින් දැන් පපඩම් ටිකක් දැන් මං හලාගන්න තමා හදන්නේ. විනාඩි 5ක් විතර හොඳට නට කවලම් කරගන්නකො මගේ සුකිරි බටිල්ලෝ. ඔන්න ඉතින් කොළඹින් ගෙනාපු වල් කුකුළු බිත්තරෙත් දැන් ඒ ගමන්ම හලා ගන්නවා. ඒකත් හලාගෙන ඉවර වෙලා හොඳට කවලම් කරගන්න ඕනේ හොඳේ. අහන්නකො ඉතින් මේ වගේ රස කෑම හදනවා නම් ඉතින් මම විතරයි මේ වගේ රස කෑම හදන්නේ. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් මගේ වීඩියෝ බලන්න ඕනේ සුකිරි බටිල්ලෝ හොඳේ. දැන් ඉතින් මේ ටිකත් හොඳට කවලම් කරලා ඉවර වෙලා දැන් මන්ට තියෙන්නේ මගේ ගාව තියෙන එකම සුදු පාට පිඟාන අරන් එන එක. අහන්නකො සුකිරි බටිල්ලෝ අපේ ගෙදර තියෙන එකම එක පිඟානේ සුදු පාට. දැන් ඉතින් ඒකට හලාගෙන පරණ චිකන් හොදි ටිකකුත් තිබුණා. ඒකත් හලාගෙන දැන් කන්න තමා හදන්නේ ඉතින්. ඔන්න ඉතින් මගේ කෑමක වගේ මගේ යාළුවන්ටත් පුළුවන් ඔන්න ඉතින් මේ වගේ රස කෑම එකක් හදලා රස බලන්න. ඔන්න ඉතින් දැන් ඉතින් මගේ වීඩියෝ එක ලස්සනයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. මගේ සුකිරි බටිල්ලන්ට බුදු සරණයි. උම්මා.